Do you love me, Matthew? I do. Honestly? Yes. Secretly, but honestly. No more secrets. කොහොමද ඔයාලට? ඉතින් ඔන්න අපි ගියපු පොඩි ටුක් ට්‍රිප් එකක් ගැන තමයි අද ව්ලොග් එක. ඉතින් අද අපි මේ යන්නේ අධ්‍යාපන චාරිකාවක් කිව්වොත් තමයි හරියටම හරි. මොකද මගේ පුතා දැන් මේ අවුරුදු 5 වසරේ, ඊළඟට අපේ එහා පැත්තේ ගෙදර ඉන්න ඒ දුව 5 වසරේ. මේගොල්ලන්ගේ සිංහල අච්චු පොතේ තියෙනවා කොග්ගල චාරිකාව කියලා පාඩමක්. ඔන්න ඕක නිසාම අපි හිතුවා අද මේගොල්ලොන්ව මෙන්න මේ මඩොල් දූපතට එක්කන් යන්න ඕනේ සහ මාටින් වික්‍රමසිංහ මහතාගේ කෞතුකාගාරය යා ජීවත් වෙච්ච ගෙදර ඒ ටික පෙන්වන්න යන්න ඕනි කියලා. ඔයගොල්ලන්ට මෙන්න මේ කොග්ගල සවාරියක් ආවොත් සී ප්ලේන් එකක යන්න ආස කරන කෙනෙක් ඉන්නවා නම් ඔයගලන්ට ඒ සවාරියකුත් යන්න පුළුවන්. මෙන්න මේ සී ප්ලේන් එක ලෑන්ඩ් කරනවා නම් මම දැක්කේ නැහැ. ෆ්ලයි කරගෙන ඇවිල්ලා ලෑන්ඩ් කරාට පස්සේ තමයි මම දැක්කේ. දැක්කනම් අනිවාර්යෙන් මේ වීඩියෝ එක ගන්නවා. අපරාධි චූටි පෙට්ටව දැකලා නැති අයට ආස ඇති බලන්න. ඉතින් ඔන්න ඊළඟට මෙන්න මේ පෙන්නන්නේ ආරණ්‍ය සේනාසනයක්. ඒක තලතු දුව. එමන මේ දූපත තනිකරම මේකේ ඉන්නේ හාමුදුරුවන් වහන්සේලා, ආරණ්‍ය වාසී හාමුදුරුවන් වහන්සේලා. පොඩි කුටි තියෙන්නේ එක හාමුදුරු කෙනෙක්ට කුටිය ගානේ වගේ. කැලේ ඇතුලේ තමයි කියලා තමයි අපිට බෝට්ටුවේ ගියපු මාමා කිව්වේ හාමුදුරුවන් වහන්සේලා භාවනා කරන්නේ. මේ දුවට එන්න පුළුවන් පාලමක් මේ දුවේ එහා පැත්තේ තියෙනවා ගොඩබිමත් එක්ක සම්බන්ධ කරලා. ඔන්න දැන් චූටි පැටවුන්ට බලා ගන්න පුළුවන් සී ප්ලේන් එකක් ටේක් ඔෆ් කරනවා. මේක ගංග දිගේ පාවෙලා ගිහිල්ලා අහසට නගන හැටි අපි බබාලා දෙන්නත් අද තමයි මං හිතන්නේ ෆස්ට් ටයිම් දැක්කේ මෙහෙම සී ප්ලේන් එකක් ටේක් ඔෆ් කරනවා. ඉතින් ඊළඟට අපි ගියේ මෙන්න මේ බෝට් සවාරිය යනකොට දැන් හරිම ප්‍රසිද්ධ දෙයක් තියෙනවනේ ෆිෂ් මසාජ්. අන්න ඒ වගේ තෙරපි එකකට මාළුන්ට කියලා නිල ඒක මන් දන්නේ නැහැ මොකද්ද වෙන්නේ කියලා. ඒගොල්ලෝ නම් කිව්වේ නිල තෙරපෙනවා, ඊළඟට මාළුයි අපේ හැමේ මැරුණු හැම කොටස කාලා මේව කරනවා. ඉතින් ඔන්න ඕකට තමයි දැන් ගියේ. මෙතන වැඩිහිටි කෙනෙක්ට රුපියල් 400කුත් පොඩි කෙනෙක්ට රුපියල් 200කුත් තමයි මුදල අය කරනවා කියලා කිව්වේ අපිට. ඒ වුණාට අපේ 7 දෙනෙක් හිටියා. ලොකු 3 දෙනයි පොඩි 4 දෙනයි. වුණාට අපෙන් ගත්තේ රුපියල් 2000ක මුදලක්. පැය භාගයකටත් වැඩි වෙලාවක් අපි කකුල් දෙක මේ විදියට මාළුන්ට කන්න දීගෙන හිටියා. මුල් ටිකේ නම් හිනා යනවා, කිටි කැවෙනවා, හයියෙන් හිනා වෙවි දඟල මාළුන්ට කකුල අල්ලන්නම දුන්නේ නැහැ. ඇවිල්ලා චූටි ඇඟිල්ලත් විකනවා. හරිම අමාරුයි මට නම් ඒක දරා ගන්න මුලින්. පස්සේ ඒක හුරු වුණාන් පස්සේ හරි. අපි මේ ඇවිල්ලා තිබුණේ කුරුඳුව නැත්නම් සිනමන් අයිලන්ඩ් කියන ඒ දූපතට තමයි ඇවිල්ලා තිබුණේ. ඒ දූපතේම බෝට්ටුවෙන් බහින තැනම තමයි අර ෆිෂ් තෙරපි එකක් තිබුණේ. Put the inside, fill the cover, then after dry. අපි එනකොට ෆොරිනර්ස්ලා දෙන්නෙක් හිටියා. ඒ දෙන්නට මේ ගෑනු ළමයා ඉංග්‍රීසි වලින් මේ කුරුඳු සම්බන්ධ නිෂ්පාදනය කරන හැටි කියලා දෙමින් හිටියා.
ෆොරිනර්ස්ලා දෙන්න එතන යනකම් අපිව එක්කගෙන ගියා මේ වත්ත පිටිපස්සේ ඉන්නවා කියලා ලොකු කබරු දෙන්නෙක් පෙන්වන්න. මොකද අපි පොඩි කාලේ කබරු කියන සතා දුර්ලභ නැති වුණාට දැන් කාලේ කබර කියන සතාව ලොකුවට දකින්න නෑ. ඉතින් අපි බබාලාට පෙන්වන්නෙත්කම් ගියා මේ කබරු දෙන්නම කිඹුල්ලු දෙන්නේ තරම් ලොකු කබරු දෙන්නේ මේ කබර නැවිලා ඉන්න නිසා ඔයගලන්ට හරියට දිග පේන්නේ. හරිම විශාල කබරු දෙන්නේ. මෙතන වත්තේ උඩ හට වෙන්නත් පහළට වෙන්න තව එක්කෙනෙක් හිටියා. ඉතින් මේ කබරු දෙන්නව පුරුද්දක් විදියට මෙතනට ගෙන්න ගන්නවා කිව්වා. මොකද ෆොරිනර්ස්ලාට පෙන්වන්න ඕන නිසා. එනමුතේ කම්මිරියු ආලම කුරුඳු තලනවද? වෙනයි අම්මලා කරනවා. මේ පැත්තේ තමයි කොහොමද කුරුඳු වැඩි දකුණු කලක් තමයි. අප්‍රේල් සීසන් බැංකෝ කැසු අප්‍රේල්. එහෙම කළා ඊට පස්සේ අරක තඹනේ දලංගි උග තඹනේ පිටතල විතරයි තමයි පාවිච්චි තඹයි. ඒකෙන් තමයි අර කොහොමද තලන්නේ. අන්න බලන්න පුතේ අරක පොත්තේ ඇව්වා ඔක්කොම හොඳේ. ඊට පස්සේ මේ තියෙන පිත්තල කුරා මේකෙන් මදිනවා මැද්දම කුරුඳු පොත්ත බුරුල් වෙනවා. මේ කුරුඳු ගහේ තියෙන වතුර ගතිය එළියට එනවා මේකෙන් නැත්තම. ඊට පස්සේ තමයි පොත්ත ගලවන්න ලේසි. ඒ තඹහරි පිටතල හරිම වෙන්න ඕනනේ. මේ යක්කඩ වලින් මැද්දොත් කුරුඳු පොත්ත කළු වෙනවා. අර බලන්න අරක පේන්නේ අර ඔයිල් දැටියක් වගේ තියෙන්නේ. මේ දවස් වලට හැම ගහකම කුරුඳු පොත්ත ගලවන්න බෑ. ඔව් නේ මේ කාට කැලෙන්නේ මලයි මොනවාද තව දාලා ඇවිල්ලා කියන්නේ. තියෙනවා. මේ ගන්න කොට කුරුඳු පොත්ත ගලවන්න අමාරුයි කැඩෙන්න බෑ. මෙන්න මේ විදියට කුරුදු ගහේ පට්ටෙන් ඒ කුරුදු පොත්ත ගලවලා ගන්නවට කියනවා කුරුදු තලනවා කියලා. මේක දකුණේ තමයි වැඩියෙන්ම ඇත්තටම කුරුදු ඇවෙන්නේ. දකුණු පළාතේ තමයි කුරුදු හොඳටම තියෙන්නේ. ඉතින් මේක ආවට ගියාට හැමෝටම කරන්න පුළුවන් දෙයක් නෙවෙයි. හොඳ අතේ හුරුවක් තියෙන්න ඕනේ මේ කුරුදු තලන්න. එතන තව ලේයර්ස් නැහැ. මේ වගේ කැඩන පොඩි කුරුඳු කැල් තමයි ඊට පස්සේ මේ කුරුඳු පොත්ත පුරවන්නේ. ඊට වෙන හාන්දි කරනවා කියලානේ. ඔව්. මෙන්න මේ විදියට තමයි අන්තිමට කුරුදු පට්ටේ ගලවලා ගත්තාම තියෙන්නේ. මෙන්න මේ වගේ මේ තියෙන්නේ හරිම ලස්සනට ගහේ රවුමට මේ පොත්ත ගලවලා ගන්න හොඳ අතේ හුරුවක් තියෙන්න ඕන. ඒ වගේම තමයි කියන්න ඕන අපිට රස කුරුඳු තේ එකක් හම්බුණා මේ කුරුඳු දුවේ. ස්වභාවික කුරුඳු කුඩු වලින්ම හදපු තේ කොළ මිශ්‍ර නැති කුරුඳු තේ එකක්. මෙතනදී ඕගොල්ලන්ට ඒ කුරුඳු කුඩු, කුරුඳු පොත්තු සහ කුරුඳු තෙල් කියන තුනම මිලදී ගන්න පුළුවන්. ඉතින් ඔන්න කුරුඳු දූපතෙන් අපි පිටත් වුණා. දැන් කුරුඳු දූපතේ ඉඳලා අපි දැන් තමයි ඔන්න යන්නේ දරුවෝ ආසම කරන තැන බලන්න. ජෙන්නයි උපාලි ඔරුවක නැගලා ගියපු මඩොල් දුව බලන්න තමයි ඔන්න මේ යන්නේ. ඔය දුරින් පේන්නේ මඩොල් දුව දූපත. ඉතින් අපි දැන් යමු මඩොල් දුව දූපතට ඇතුල් වෙන්න. ගස් වැල් වලින් වට වෙච්ච හරිම ලස්සන පරිසරයක්. ඒ වුණාට ඇතුල් වෙලා චුට්ටක් ඇතුළට යනකොට තමයි දුක හිතෙනම කාරණාව දැක්කේ. ඔන්න බලන්නකෝ මිනිස්සු ගෙනාපු ප්ලාස්ටික් පොලිතින් එහෙම දාලා ගිහිල්ලා ඔය අයිස්ක්‍රීම් බාස්කට් පිටින්ම එහෙමම කැලේට වීසි කරලා පුදුම විදියට පරිසරය විනාශ කරලා තමයි මේ ආපු කට්ටිය ගිහිල්ලා තිබුණේ. මඩොල් දුව බලන්න යනවා කියලා මේකේ මහා ලොකුට බලන්න දෙයක් නෑ. තියෙන්නේ ගස්වැල්. ගස්වැල් එක්ක පරිසරය විඳීමම විතරයි මෙතන තියෙන්නේ. එකත් එක්ක අර කතා පොතේ තියෙන දේවල් ඔළුවේ තියාගෙන ගියාම තින් තැනින් තැනදීම ඇවිල්ලා පේනවා. මේක මෙහෙම වෙන්න ඇති, මේගොල්ලෝ මෙහෙම යන්න ඇති, මේ වගේ ගස්වැල් අස්සෙන් රිංග ගිහිල්ලා ඒගොල්ලන්ට ඉන්න තැනක් හදා ගන්න ඇති. අන්න ඒ වගේ දේවල් තමයි මේගොල්ලන් බබාලට මැවෙනවා ඇති. මෙන්න මේක මේ සෙක්කු ගලක්. ඒක ඒ විදියටම තියෙනවා. සෙක්කු ගලක් සහ ලිඳක් තමයි මඩොල් දුවේ තියෙනවා කියලා අපි බලන්න
මෙතනදී අපිට තවත් 5 ශ්‍රේණියේම දරුවෝ ටිකක් මේ මඩොල් දුව බලන්න ඇවිල්ලා හම්බුණා. මෙන්න මේක තමයි මඩොල් දුවේ බලන්න තියෙන ළිඳ. මේ ළිඳේ වතුර නම් තිබුණේ නැහැ, පස් වලින් පීරිලා තියෙන්නේ. ඔන්න බලන්නකෝ දුවේ පුතේ, ඔයගොල්ලෝ අහලා තියෙනව නේද මහා යෝධ පුස්වැල කියලා. ඔයගොල්ලෝ 4 වෙනි ශ්‍රේණියේදී ඉගෙන ගන්නවා. ඊට අමතරව මේ බලන්න මෙන්න මේ පුස්වැලක් ඔයගොල්ලන්ට ළඟම දැක ගන්න පුළුවන්. මේක නම් අර යෝධ පුස්වැල නෙමෙයි. ඒත් පුතේ මේ පුස්වැලක් ඔයගොල්ලන්ට දැක ගන්න පුළුවන්, ළඟටම මේක අත ගන්න පුළුවන්, මේක මොන වගේද කියලා බලන්න පුළුවන්. ඒ වගේම ඔයගොල්ලන්ගේ පා මට්ටමෙන්මයි මේ පුස්වැල ගිහිලා තිබුණේ. ගොඩක් ශාක වර්ග මේ දූපතේ නම් කරලා බෝඩ් ගහලා තියෙනවා. පරිසරය ගැන අධ්‍යයනය කරන අපේ දූල පුතාලාට හොඳ තෝතැන්නක් මේ දූපතට ගිහිල්ලා ඒ ශාක වර්ග හඳුන ගන්න ගොඩාක් අපි නොදන්න ශාක වර්ග නම් කරලා තිබුණා. පිටත් වෙන ලේසි පාරවල් ගොඩක් තිබුණත් අපි තෝරගත්ත මෙන්න මේ පාර. බලන්නකෝ මේ පාරේ යන්න තියෙන්නේ ගොඩක් පහතට නැවිලා. මේ අපේ බබා යන්නේ දෙකට නැවිලා. ඉතින් මම නිකන් දන ගාගෙන වගේ ගියේ. හරිම අමාරුවෙන්. ඉතින් ඒ වුණාට මේක හරිම ලොකු අත්දැකීමක් මේගොල්ලන්ට. මොකද ඇත්තටම දැන් නගර වාසීව ජීවත් වෙන දරුවන්ට මේ වගේ නැහැ අත්දැකීම. අපි පොඩි කාලේ නම් ඒත් අපටත් චුට්ටක් තිබුණා. ඔක්කො ටික කායි කියමු. තුන්නක් තිබ්බට රජ කෙනෙක් නෙවෙයි. මාළියක් තිබ්බට ගිරවෙක් නෙවෙයි. වන්දියක් තිබ්බට මුදලාලි කෙනෙක් නෙවෙයි. වලියක් තිබ්බට වඳුරෙක් නෙවෙයි. වඳුරෙක් නෙවෙයි. අපි බෝට්ටුව නවත්තලා මඩුර දුවට ඇතුළු වුණු තැන තිබුණු චූටි කඩේක හිටපු මුදලාලි තමයි ඒ කිරළ ගෙඩිය ගැන තේරෙවිල්ල අපේ බබාලාට කියලා දුන්නේ. මාටින් වික්‍රමසිංහ කෞතුකාගාරයේ බලන්න ගියපු එක අනිවාර්යයෙන්ම අලුත් වීඩියෝ එකකින් ගේනවා. ඉතින් මේකටම එකතු කරන්න ගියොත් වීඩියෝ එක ගොඩක් දෙක් වෙනවා. මාටින් වික්‍රමසිංහ කෞතුකාගාරයේත් බලන්න දේවල් ගොඩායි, ඉගෙන ගන්න දේවල් ගොඩායි දරුවන්ට. ඉතින් එහෙනම් මඩොල් දුව ගමන අද අපි මෙතනින් ඉවර කරනවා. ආයේ අලුත් වීඩියෝ එකකින් එනකන් ආදරෙන් සතුටින් පරිස්සමින් ඉන්න. තාමත් මාව සබ්ස්ක්‍රයිබ් කරලා නැත්නම් ආදරෙන් ආරාධනා කරනවා මේක මම සබ්ස්ක්‍රයිබ් කරගෙන යන්න.